කොහොමද ඔයාලා හැමදිනාටම අද උදේ පාන්දරම අලුත් වීඩියෝ එකක් ගේන්න හිතුවා. මොකද උදේ පාන්දර පාවිච්චි කරන්න පුළුවන් හොඳ එක්සර්සයිස් එකක් ගැන තමයි අද මම කියන්න යන්නේ. ඒ තමයි ඔයාගේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන් affirmations ගැන. එහෙම නැත්නම් මේ බලගත්ු වචන මාලාව ගැන. ඔයා හිතන දේ තමයි ඔයා බවට පත් වෙන්නේ. මේක නිකම්ම කියමනක් නෙමෙයි. මේක තමයි affirmations. එහෙම නැත්නම් අපේ සිත ශක්තිමත් කරන ප්‍රකාශ පිටිපස්සේ තියෙන රහස. ඉතින් මොනවද මේ affirmations කියන්නේ? affirmations කියන්නේ ඔයාගේ subconscious mind එක. එහෙම නැත්නම් යටිසිතර වෙතර යවන ධනාත්මක ඒ වගේම වර්තමාන කාලයෙන් ලියපු සරල ප්‍රකාශ සමූහයක්. මේවා නිතර පුනරුච්චාරණය කරාන් පස්සේ ඔයාගේ හිතේ තියෙන පරණ ඍණාත්මක සිතුවිලි එහෙම නැත්නම් negative thoughts replace කරලා ඒවා ඉවත් කරලා සාර්ථක සිතුවිලි වලින් ඒවා අලුත් කරන්න පුළුවන්. ඇයි affirmations අපට මෙච්චර වැදගත් වෙන්නේ? ඔයාගේ සිතුවිලි රටාව ගොඩක් වෙලාවට negative වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ මොළයේ තියෙන මේ ස්වයංක්‍රීයව සිතන ඍණාත්මක දේවල් වෙනුවට ධනාත්මක දේවල් වලින් ඒවා replace කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන එකත් කරනවා. මට බෑ, මට නම් මේක කරන්න බෑ, මම ශක්තිමත් නෑ වගේ දේවල් වෙනුවට මට පුළුවන්, මම දක්ෂයි, මම සමත් වගේ හැඟීම් ඇති කරන්න මේ වචන මාලාවට පුළුවන්. ඒ වගේම ඔයා නිතරම මේ වගේ affirmations පාවිච්චි කරලා ධනාත්මක දේ ගැන හිතනකොට විශ්වය එහා සමාන ධනාත්මක අවස්ථා සහ මිනිසුන් ඔයාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම ගෙන එනවා. මොකද like attracts like energy. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන කාංසාව සහ බය නැති කරලා ඔයාගේ මානසික පීඩනය අඩු කරලා මානසික ස්ථාරත්වය හදන්නත් මේ ධනාත්මක වචන වලට affirmations වලට පුළුවන්. හොඳයි. දැන් affirmations ගැන දැනගත්තනේ. එතකොට කොහොමද මේ affirmations හරියටම ලියන්න කියලා ඔයා දන්නවද? දන්නේ නැත්නම් අහගන්න. හරියටම මේ affirmations අපි ලියන්න ඕන වර්තමාන කාලෙන්. මම අනාගතයේ මේ තත්ත්වයටපත් වෙනවා නැත්නම් මම කෝටිපතියෙක් වෙනවා වගේ දේවල් වෙනුවට මම දැනටම දියුණු වෙලා තියෙන්නේ. මම දැනටම මට අවශ්‍ය දේ ළඟා කරගෙන තියෙන්නේ. අනේ වගේ වර්තමාන කාලයෙන් ඔයාව ලියන්න ඕන. මට කවදාවත් සල්ලි ලැබෙයි කියලා හිතලා වැඩක් නැහැ. මම මූල්‍යමය වශයෙන් ශක්තිමත් කෙනෙක්. මම මූල්‍යමය වශයෙන් පොහොසත් කෙනෙක් වගේ වර්තමාන කාලයේ ස්ටේට්මන්ට් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඒවට හැඟීම් එකතු කරන්න, emotions එකතු කරන්න. ඒ දේ ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා කියලා හිතින් මවා ගන්න බලන්න. ඒ දේ බොරුවක් වුණත් ඒක බොරුවක් නොවන ආකාරයට හිතන්න බලා ගන්න. මොකද අපේ subconscious mind එකට ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා වටහා ගන්න හැකියාවක් නැහැ. ඒක අපි දාන්නේ මොනවද? ඒක පැල කරලා අස්සන්න දෙනවා. ඒක නිසා බොරුවක් වුණත් නිතරම කිව්වොත් එහෙම subconscious mind එක ඒක ගන්න ඇත්තක් විදිහට. ඒතකොට subconscious mind එක තමයි විශ්වයත් එක්ක කෙලින්ම direct connection එක තියෙන්නේ. ඒක නිසා මේ affirmations නිතරම කියන්න. ඔයා උදේට හැරෙන ගමන් වෙන්න පුළුවන්, නැත්නම් රාත්‍රියට නිින්දර යන්න කලින් වෙන්න පුළුවන්. විනාඩි 5ක් වෙන් කරලා කන්නඩි ඉස්සරහට ගිහිල්ලා මූණ දිහා බලාගෙන හෙමින් ඔයාගේ අවශ්‍යතාව කිව්වනම් හරි. ඒක දැන්ටම වර්තමානයේම ඉෂ්ට වෙලා තියෙන ආකාරයට ප්‍රකාශ කරාම හරි. ඉතින් ඔයාගේ පළවෙනි affirmations එක මොකද්ද වෙන්නේ උදේ පාන්දර? මගේ එක නම් වෙන්නේ මම අද දවස පුරාම සතුටින් ශක්තියෙන් ඉන්නවා කියන එක. ඔයාගේ affirmations එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.